ආයිබෝවන් ඉතින් අදත් ජනල තියන්නේ ඩිසයින් එක අපි අද බලමු මේ වගේ ඩිසයින් එකක් කොහොමද ෆොටෝෂොප් වලින් ඩිසයින් කරගන්න කියලා. ඉතින් මෙතනදි මම යුස් කරලා තියෙන ඉමේජස් ෆ්‍රොන්ට් වගේ දේවල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක පල්ලෙහාන් දාලා තියෙනවා. ඔයාලා මුලින්ම ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. හරි මම දැන් ෆොටෝෂොප් ඕපන් කරගෙන ඉන්නේ. මම දැන් ක්‍රියේට් නිව් දීලා අලුත් කැන්වස් එකක් ක්‍රියේට් කරගන්නවා. මම මුලින්ම ප්‍රොජෙක්ට් එකට නේම් එකක් දෙනවා. දැන් මෙතනවා පික්සල් කියන එක තෝරලා විඩ්ත් එක 2000ක් විදිහටත් හයිට් එක පික්සල් 2500ක් විදිහටත් දෙන්න ඕනේ. මෙතන රෙසලූෂන් එක 300ක් විදිහට දෙන්න ඕනේ. කලර් මොඩ් එක RGB කලර් මොඩ් තෝරලා බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වයිට් දෙන්න. දීලා පේජ් එකක් ක්‍රියේට් කරගන්න. දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මේකට දාගන්න. ඉතින් මම මෙතනදී ඉමේජ් එක මට ඕන ගානට හදාගන්නවා. දැන් මම මේකේ බ්‍රයිට්නස් එකයි කන්ට්‍රාස්ට් එකයි පොඩ්ඩක් හදාගන්නවා. ඒකට මම ඉමේජ් එක සිලෙක්ට් කරලා ඇඩ්ජස්ට්මන්ට් අයිකන් එක ක්ලික් කරලා බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට් කියන එක සිලෙක්ට් කරනවා. දැන් මම බ්‍රයිට්නස් එකයි කන්ට්‍රාස්ට් එකයි ටිකක් වැඩි කරගන්නවා. ඉතින් මම මෙතනදි මේ දෙක විතරයි වෙනස් කරගන්නේ. ඔයාලට අවශ්‍ය නම් කැමරා රෝ ෆිල්ටර්ස් වලට ගිහිල්ලා තවත් මේක එඩිට් කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න. ඒකට මම ටූල් බාර් එකෙන් ටෙක්ස්ට් ටූල් එක තෝරගන්නවා. ටෙක්ස්ට් වලට අදාළ කැරක්ටර් වින්ඩෝ එක මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔයාලා මේක නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ වින්ඩෝ වලට ගිහිල්ලා කැරක්ටර් කියන එක සිලෙක්ට් කරන්න. මම මෙතන ටෙක්ස්ට් එකට මයික්‍රෝ ටෙක්නික් කියන ෆොන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. දැන් මම ටයිප් කරගන්නවා ටෙක්ස්ට් එක. ඉතින් මෙතනදි මම ටයිප් කරගන්නේ ඩාර්ක් කියලා. මම ඩාර්ක් කියලා ටයිප් කරාට මට මේ ටෙක්ස්ට් එක ඕනේ වර්ටිකල් විදිහට. ඉතින් මම වර්ටිකල් විදිහට මේක හදාගන්නවා. මේකට ඔයාට වර්ටිකල් ටයිප් ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ෆ්‍රොන්ට් එක මට ඕන ප්‍රමාණයෙන් මට ඕන විදිහට හදාගන්නවා. දැන් මට ඕන ඉමේජ් එකේ කොපියක් අරගෙන ඒක ටෙක්ස්ට් එකට උඩින් දාගන්න. ඉතින් ඒකට මම ඕල්ට් එක ක්ලික් කරගෙන මේ ඉමේජ් එක උඩට ඩ්‍රැග් කරනවා. ඔයාට මේකට Ctrl J ක්ලික් කරලා මේකේ කොපියක් අරගෙනත් මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේ ඉමේජ් එකේ කොපි එකට ක්ලිපින් මාස්ක් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒකට මම ඕල්ට් එක ක්ලික් කරගෙන මේ ඉමේජ් එකේ පල්ලෙහාට මවුස් පොයින්ට් එක ගෙනිච්චාම මවුස් පොයින්ට් එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා බලගන්න පුළුවන්. අන්න එම වෙනස් වුණාම මවුස් එක ක්ලික් කරන්න. දැන් අපේ මුලින් ඉමේජ් එකට ලේයර් මාස්ක් එකක් ඇඩ් කරගන්න ඕනේ. අපිට දැන් සිද්ධ වෙනවා මේ ටෙක්ස්ට් ලේයර් එකේ කොපියක් ගන්න. ඒකටත් මම ඕල්ට් එක ක්ලික් කරගෙන මේ ටෙක්ස්ට් ලේයර් එක උඩට ඩ්‍රැග් කරනවා. ඉතින් මේ ටෙක්ස්ට් ලේයර් එක අපි දාගන්න ඕනේ ඉමේජ් එකට උඩින්. හරි දැන් මේ ලේයර් මාස්ක් එක සිලෙක්ට් කරලා රෙක්ටෑන්ගල් මාකි ටූල් එක අරගෙන මෙන්න මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගන්නවා. සිලෙක්ෂන් එක දාගත්තට පස්සේ අපි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් විදිහට වෙනස් කරගන්න ඕනේ. දැන් කන්ට්‍රෝල් එකත් එක්ක බෑක්ස්පේස් එක ඔබන්න. දැන් අපි මේ දාගත්ත සිලෙක්ෂන් එක අයින් කරගන්න කන්ට්‍රෝල් D ක්ලික් කරන්න. දැන් අපි ඉස්සෙල්ලා හදාගත්ත ටෙක්ස්ට් එකේ කොපි එක ඩබල් ක්ලික් කරලා ලේයර් ස්ටයිල් එක ඕපන් කරගන්න. දැන් මෙතන ෆිල් ඔපැසිටි එක 0 කරගන්න. ස්ට්‍රෝක් කියන එක සිලෙක්ට් කරලා සයිස් එක පික්සල් 8ක් වගේ දෙන්න. දැන් මම මේ ෆ්‍රොන්ට් එකෙන් තවත් පොඩි වචනයක් ටයිප් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ඩිසයින් එකක් කරගන්න කැමති නම් මෙන්න මෙතන උඩ වැටෙන කාඩ් එකෙන් ඒ වීඩියෝ එකක් ගිහින් බලන්න. දැන් මූ ටූල් එක අරගෙන මේ වචනය සිලෙක්ට් කරලා Ctrl T ක්ලික් කරලා Shift එක ඔබාගෙන මෙන්න මේක රොටේට් කරගන්නවා. දැන් මේකත් මට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. මම වෙන ෆ්‍රොන්ට් එකකින් තවත් වචනයක් ටයිප් කරගන්නවා. ඒක මම මෙන්න මේ විදිහට තියෙනවා.
දැම්මම යසනේම් එක පොඩියට පැත්තකින් දාගන්නවා. හරි දැන් අපේ වැඩ ඉවරයි. අපේ ඩිසයින් එක අන්තිමට මෙන්න මේ විදිහට තමා අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අප තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්තම් අපිව සබස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති නම් ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස් පල්ලෙයන් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.